දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ ප්‍රාදේශ සභා බලය හදන්න හැම කෙනාම පස්සේ යනවා. දැන් ඔය පහුගිය ටී කතා වුණානේ මාධ්‍ය තුල මේ ස්වාධීන කණ්ඩායම් පස්සේ යනවා කියලා. ස්වාධීන කණ්ඩායම් පස්සේ විතර නෙමෙයි. අපේ മന്ത്രിවරු පස්සෙත් එනවා. හොරෙන් තැන් වලට අවිල්ලා മന്ത്രിවරුන්ත් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ ඒ නිසා අර හොරුයි කියපු කණ්ඩායම් දැන් ඒගොල්ලෝ කියන්නේ ප්‍රාදේශ සභාවට ඡන්ද ඉල්ලන්නේ. ඒගොල්ලෝ හැර අනිත් අය සේරම හොරුයි කියලා. ඒ හොරුයි කියපු මිනිස්සු පිටිපස්සේ යද යනවා. තමන්ගේ මේ ප්‍රාදේශ සභා බලය පිටවන්න බලය හදාගන්න. මාස 6කින් මේ තරම් පල්ලහැට වටන ආණ්ඩුවක් නැහැ. නිසා බොහොම පැහැදිලි මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ. මම හිතන්නේ මේ ඉදිරි මාස 6 ගත වෙනකොට මාලිමාවට ඡන්දෙ දුන්නු අයට මේ ආණ්ඩුවට විරුද්ධව නැගිටි. ගනුදෙනු කතා කරන්නේ නැහැ. ඒවාද ඉතින් දන්නේ නැහැ. එහෙමත් ආරංචි තියෙනවා. කොළඹ නගර සභාවෙම ලොකු ගණන් වලට ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයෝ മന്ത്രിවරු බා ගන්න උත්සාහ කරනවා කියලා. අනේ දන්නේ නැහැ. දන්නේ නැතුව කියන්න හොඳ නැහනේ. ලොකු ගණන් කතා වෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒවා සත්‍ය තොරතුරුද වෙන්න පුළුවන්, සත්‍ය තොරතුරු වෙන්න පුළුවන්. කොහොමත් විශාල පරිශ්‍රමයක් යොදනවා මාලිමා ආණ්ඩුවත් මාලිමා ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුත් මේ කොළඹ නගර සභාව උන්ට රැකලා දෙන්න. ඔබතුමාලාගේ කට්ටිය පස්සේ යන්නේ කියන්නේ ඔබතුමාලාගේ කට්ටියවත් මේ සමගිය එක්ක නැද්ද ඒ කියන්නේ? සමගිය එක්ක ඉන්නවා. ඒගොල්ලෝ පිටිපස්සෙනුත් එනවා. ඇවිල්ලා හම්බෙනවා. ඒගොල්ලෝගේ හිතවත් අයගේ ධම්මලා මේ පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද? ඒ ඇයිනේ මේ හම්බුණු කෙනෙක් හම්බුණා. ඒ තමයි මට කියන්නේ මමවත් ඇවිල්ලා හම්බෙලා කියලා. මම කුරුණෑගල දිස්ත්‍රික්කේ මම දන්න මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ව හම්බෙලා ගිහිල්ලා තුනවා කැබිනට් ඇමතිවරයෙක්. හදන්න පළාත් පාලන හදන්න උදව් ඉල්ලනවා. ලැජ්ජාය බෑ.